අයිබෝන් ළමයි මල්ෂන් රත්නායක YouTube channel එකට සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි පහුගිය විභාග ප්‍රශ්නයක් සාකච්ඡාවක් ගෙනෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ අලුත්ම ප්‍රශ්න කොටසකට අදාළව. ඉතින් මුලින්ම මතක් කරනවා මේ වීඩියෝ එක නරඹන්න කලින් මේකත් එක්ක එකතු වෙන හැම ළමයෙක්ටම මේ මල්ෂන් රත්නායක YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා නැවතත් මේ වගේ වැදගත් ප්‍රශ්නයක් එද්දි ඉක්මනින්ම වීඩියෝ එක නරඹන්න channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඒ වගේම තමයි මේ වීඩියෝ එකටත් like එකක් දාලම මේ වැඩසටහන ඉස්සරහට එකතු වෙන්න කියලා මතක් කරනවා. ඉතින් ළමයි අද අපි මේ කරන්න යන්නේ අපි කලින් සාකච්ඡා කරපු තියරි කොටසකට අදාළව ඊළඟ එපිසෝඩ් එක, ඒ කියන්නේ අදාළ ප්‍රශ්නය සාකච්ඡාව. ඒ කියන්නේ මීට කලින් වීඩියෝ එක විදිහට මගේ channel එකට අප්ලෝඩ් වුණා ත්‍රිකෝණමිතික අනුපාත කියන 2022 O level paper එකේ ඍජුකෝණී ත්‍රිකෝණයකට අදාළව ත්‍රිකෝණමිතික අනුපාත පිළිබඳ දැනුමින් O level වලදී ප්‍රශ්න කෙරෙන කෙටි ප්‍රශ්නයක් 13 වෙනි කෙටි ප්‍රශ්නයට අදාළ තියරි වටපිටාව. ඒ කියන්නේ මේ ප්‍රශ්නය හදන්න මම කිව්වේ වීඩියෝ එකේදීත් ඒ කොටස බලලා තමයි මම මේ ඊළඟට දාන වීඩියෝ එකට එන්න ඕනි කියලා. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙනවා නම් කවුරු හරි ළමෙක් ත්‍රිකෝණමිතික අනුපාත දැනුම අඩු ඒ වගේම තමයි මේ ප්‍රශ්නය පහසුවෙන්ම ගොඩදා ගන්න අවශ්‍යයි කියලා හිතන ළමෙක් මේ ප්‍රශ්නය බලන්න කලින් මේ සාකච්ඡාව අනිවාර්යයෙන් මේ කොටස බලලා තමයි මේ ප්‍රශ්නයේ සාකච්ඡාවට එන්න ඕනි. ඔන්න මුලින් මේක මතක් කරා. ඒක නිසා ඒක අමතක නොකර කලින් වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකට එන්න ඕනි. මොකද ඒ තියරි වටපිටාව ත්‍රිකෝණමිතික අනුපාත ඍජුකෝණී ත්‍රිකෝණයකට අදාළව ඉගෙන ගත්තාම තමයි මේක මම මේ කියා දෙන සරලව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේකෙදි මම මේ අවශ්‍ය වටපිටාව ලොකුට මතක් කරන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම ගාන ටාගට් කරලා දැන් ඔන්න කියා දෙන්න යන්නේ කෙටි ප්‍රශ්නය. එතකොට වෙලාවත් අඩු වෙනවා වීඩියෝ එකේ. ඒ වගේම තමයි පහසුවෙන්ම ගොඩදා ගන්න පුළුවන් තියරි කොටස වෙනවා වීඩියෝ එකකින් මේ කොටසෙදි ගන්න. ඒක නිසා තමයි මම ඒකේ තියරි වටපිටාව වැඩි හින්දා තමයි මේක මෙහෙම මම තෝරගත්තේ. හරි ළමයි. එහෙනම් මෙන්න මෙහෙමයි ප්‍රශ්නේ තියෙන්නේ. 2022 O level paper එකේ ත්‍රිකෝණමිතික අනුපාතය 13 වෙනි කෙටි ප්‍රශ්නය try කරලා දැන් මේ ගාන එක්ක හැමෝම එකතු වෙන්න. ගාන කියන්නේ ළමයි cos theta සමානයි 0.4යි කියලා කියනවා. දී ඇති මිනුම් අණුව PQR ත්‍රිකෝණේ මොන පාදයේ දාන්නේ PQ පාදයේ දිග සොයන්න කියලා කියනවා. PQ පාදයේ දිග සොයන්න. මෙන්න මෙහෙම රූප සරහන දෙනවා. බලන්න ඍජුකෝණී ත්‍රිකෝණයක් තියලා තියෙනවා. ඍජුකෝණී ත්‍රිකෝණයක් දෙනවා. මෙන්න මේ විදිහට නම් කරලා තියෙනවා PQR කියලා. PQR කියලා නම් කරගෙන තියෙනවා. ඊට පස්සේ මේකේ දත්ත විදිහට දීලා තියෙනවා දී ඇති මිනුම් අණුව කියලා කියන්නේ ඒකයි. දත්ත කිහිපයක් දීලා තියෙනවා මේකේ. මොකද්ද? PR පාදය සෙන්ටිමීටර් 10ක් කියලා දීලා තියෙනවා මේ විදිහට. ඊට පස්සේ θීටා කියලා මේකෙදි cos θීටා සමානයි 0.4යි කියලා දීලා තියෙනවා. එතකොට මම පහුගිය තීර කොටසේදී ත්‍රිකෝණමිතික අනුපාත විදිහට එන්න පුළුවන් sin θීටා, cos θීටා, tan θීටා කියලා තුනක් ඉගෙනුවා. එතකොට ඒකෙන් එකක් තමයි මේ දීලා තියෙන්නේ. මොකද්ද? cos θීටා. කීයක් කියලාද? 0.4ක් කියලා. cos θීටා කියගේ 0.4යි. පැහැදිලි නේද? හරි. ඍජුකෝණී ත්‍රිකෝණයක් දීලා තිනවා. මම ත්‍රිකෝණ වර්ග ටිකත් ඉගෙනුවා. මෙන්න එක ඍජුකෝණී ත්‍රිකෝණයක්. එතකොට මේකෙදි අපිට අවශ්‍ය වෙන්නේ අර මම එදා උගන්වපු ඍජුකෝණී ත්‍රිකෝණයකට දාලා ත්‍රිකෝණමිතික අනුපාත දැනුම. එතකොට ඒකේ එක අනුපාතයක් තමයි දීලා තියෙන්නේ cos θ සමානයි 0.4යි කියලා. සහ දත්ත විදියට මෙන්න මෙහෙම PQR ඍජුකෝණී ත්‍රිකෝණය දීලා QPR කෝණය තමයි θීටා කෝණයේ විදියට නම් කරගෙන දෙන්නේ. θීටා නොදන්නා අංශක ප්‍රමාණයක් තියෙන කෝණය. ඒ කියන්නේ කෝණයට අංශක ප්‍රමාණය අපි දන්නේ නැහැ. ඒක නිසා අක්ෂරයක් විදිහට θීටා කියන අක්ෂරය පාවිච්චි කරලා දෙනවා. පැහැදිලිනේ? හරි. එහෙනම් PQR ඍජුකෝණී ත්‍රිකෝණේ මෙන්න මේ දී ඇති මිනුම් ටිකට අදාළව අපෙන් අහන්නේ මොන පාදයේ දිගද? PQ පාදයේ දිග. මෙන්න මේ PQ පාදයේ දිග තමයි අහන්නේ. පැහැදිලිනේ? හරි. එහෙනම් හරිම සරලයි. ඔන්න මං එහෙනම් ගන්නවා ගානේ මූල ආරම්භය. cos θ සමානයි 0.4යි කියලා කියන්නේ ඉස්සලම අපි ඔළුවට ගන්න ඕනි cos θ කියන්නේ මොකක්ද කියලා. cos θ වලින් මොන පාද දෙක අතර අනුපාතයේද ඍජුකෝණී ත්‍රිකෝණයක ලැබෙන්නේ කියලා. මොන පාද දෙකේ දිග අතර අනුපාතයේද කියලා. එහෙනම් මෙතනදී පැහැදිලි වෙන්න ඕනි, මතක් වෙන්න ඕනි ළමයින්ට. cos θ කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ දිග කර්ණයේ දිගට දරන අනුපාතය කියන එක ඔළුවට එන්න ඕනි. බද්ධ පාදයේ බෙදීම කර්ණය කියලා මම කෙටියෙන් ලියනවා. ඇත්තටම බද්ධ පාදයේ දිග කර්ණයේ දිගට දරන අනුපාතය තමයි මොකද්ද? cos θ කියලා කියන්නේ. cos θ කියලා කියන්නේ. එහෙනම් මේක තමයි මතක් වෙන්න ඕනේ ප්‍රධානම දේ. මේක. ඒතර PQR කියලා කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක් නිසා cos θ කියලා කියන්නේ එහෙනම් මොකද්ද? බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ දිගට කර්ණයේ දිග දරන අනුපාතය. එහෙනම් අපි අඳුර ගන්න ඕනේ θ කියලා දීලා තියෙන QPR කෝණය නිසා
තීටාට බද්ධව ඉන්න පාදය තමයි බද්ධ පාදය කියලා කියන්නේ. cos තීටානේ. cos තීටාගේ 0.4යි කියලා දීලා තියෙනවා. එහෙනම් අපි දැන් හොයාගන්න ඕනි මොකද්ද බද්ධ පාදේ ඉංග්‍රීසි අක්ෂර වලින්? අපෙන් අහන එක්කනා නේද ළමයි බද්ධ පාදේ මේ PQ නේ. PQ නේ බද්ධ පාදේ. පැහැදිලිනේ අපෙන් අහන්නේ යා. එහෙනම් PQ තමයි බද්ධ පාදේ. මම මෙතනින් ගන්නම් එහෙනම් දැන් cos theta කියලා සමානයි 0.4යි බද්ධ පාදේ විදිහම කරණීය තමයි cos theta කියලා කියන්නේ ඍජු කෝණීය ත්‍රිකෝණයක. එහෙනම් PQ තමයි ලවයට එන්න ඕනි. බද්ධ පාදේ ලවයේ තියෙන්නේ. ලවයට එන්න ඕනි. ඊට පස්සේ කරණය කියන්නේ මම පැහැදිලි කරා එදා ඍජු කෝණීය ත්‍රිකෝණයක පාදවල නම් ටික හැම වෙලාවෙම කරණය කියලා කියන්නේ ඍජු කෝණයට සම්මුඛව ඉන්න පාදය. කියන අංශක 90 කෝණයට සම්මුඛව ඉන්න පාදය. එහෙනම් මේ ගාණිතය ළමයි දීලා තියෙන්නේ සෙන්ටිමීටර් 10 කියලා PR ගියාගේ 10 කියලා. කියන්නේ PR තමයි මේකේ කරණය. PR තමයි කරණය. PR කරණය. එහෙනම් PR ගේ දිග තමයි සෙන්ටිමීටර් 10ක් කියලා කියන්නේ. එහෙනම් PQ බෙදීම මම PR කියලාම ලියලා ඉන්නම් සරලව. තේරුම් ගන්න පුළුවන් මේ විදිහට. කීයක් වෙනවද? 0.4ක් වෙනවා. මොකද බද්ධ පාදේ බෙදීම කරණය තමයි 0.4යි කියලා මේ ගාණ දීලා තියෙන්නේ. පැහැදිලිනේ? මේ ගාණ දීලා තියෙන එක. එතකොට PQ බෙදීම PR තමයි 0.4. පැහැදිලිනේ? එහෙනම් PQ බෙදීම PR සමාන 0.4යි. දීලා තියෙන මිනුම් වල දීලා තියෙනවා PQ PR කීයක් කියලා. PR අහන්නේනේ PQ. PR සෙන්ටිමීටර් 10ක් කියලා. එහෙනම් සෙන්ටිමීටර් 10 PR ට ආදේශ වෙන්න ඕනි. ඒ කියන්නේ PQ බෙදීම සෙන්ටිමීටර් 10 සමානයි 0.4යි. පැහැදිලිනේ? එහෙනම් අවසාන උත්තරය එන්නේ PQ සමානයි 0.4 ගුණ වෙන්න ඕනි 10න්. පැහැදිලි? එහෙනම් PQ ළමයි සරලව උත්තරයක් විදිහට ලැබෙනවා. සෙන්ටිමීටර් මේ 0.4 ගුණ කිරීම 10. ඒ කියන්නේ 10 4න් ගුණ වුණා නම් 40යි නේද? නමුත් දශම දිටක් තියෙන්න ඕනි. ඒක නිසා සෙන්ටිමීටර් 4යි කියලා උත්තරය. නම් ඒ අවුරුද්දේ බලාපොරොත්තු වුණේ මාකින් ස්කීම් එකේ මොකද්ද? 0.4 10න් වැඩි කරලා අවසාන උත්තරේ සෙන්ටිමීටර් 4ක් කියලා ගන්න එක ළමයි. එහෙනම් අවසාන උත්තරේ පිළිගත්තේ සෙන්ටිමීටර් 4යි කියලා. ඒ කියන්නේ PQ පාදය ආවේ සෙන්ටිමීටර් 4ක් කියලා. PQ පාදයේ දිග සෙන්ටිමීටර් 4ක් කියලාමයි පිළිගත්තේ. නම් උත්තරේ උනේ අවසාන PQ සමානයි සෙන්ටිමීටර් 4යි. මේක අවසාන උත්තරේ මේක විතරක් අරගෙන දිනනවා නම් ළමයාට ලකුණු දෙකක් දෙන්න මාකින් එකේ අවසාන නිගමනයට. අවසාන තීරණයට ආවේ ඒක. පැහැදිලිනේ? ඔනේ නම් මම පැහැදිලි කරා මේක ඉතාලම සරලව කෙටියෙන් මම විස්තර කිරීම කරේ. මොකද කලින් වීඩියෝකේදී තියරි කොටස පැහැදිලිවම උගන්වනවා. ඒක නිසා ඒකට අදාළ වටපිටාව මතක් වුණාම මේ වීඩියෝ එක බලලා අනිවාර්යෙන් මේක තේරුම් ගන්න ලේසියි. මොකද cos theta කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කරණය කියන එක විතරයි ළමයා ගොළුවේ තියෙන්න ඕනේ. පැහැදිලිනේ මේකෙදි? sin theta cos theta tan theta කියන ඒ ත්‍රිකෝණ මෙතක අනුපාත තුන ඍජු කෝණී ත්‍රිකෝණයක් සඳහා ගන්න පුළුවන්. ඒතර ඒ තුنين cos theta කියන එකේ දෙනුම තමයි මෙතනදී පරීක්ෂා කරලා තියෙන්නේ ළමයිගෙන්. මේ 2022 වල පේපර් එක. ඉතින් මෑත කාලයේදී ආපු හොඳ ප්‍රශ්නයක් ත්‍රිකෝණ මෙතක අනුපාත වලින් සාමාන්‍ය ළමයට තේරුම් ගන්න පුළුවන් 13 වෙනි ප්‍රශ්නේ කියන්නේ ඉතින් සාමාන්‍ය ප්‍රශ්න රටාවේ 10න් ප්‍රශ්නයක් නේ. ඉතින් මේ වගේ ප්‍රශ්නකට මේ වගේ ප්‍රශ්නයක් එනවා කියලා කියන්නේ අනිවාර්යෙන් ඉස්සරහටත් මේ වගේ ප්‍රශ්නයක් හැදෙන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. ඒක නිසා මතක් කරනවා සිරුම ළමයින්ට මේ channel එකත් එක්ක එකතු වෙලා subscribe කරලා දිගටම වීඩියෝස් නරඹන්න. මේ වගේ ප්‍රශ්න ඉදිරියට අනිවාර්යෙන් එනවා. ඒක නිසා ඒ ප්‍රශ්න try කරන්න. මේ වගේ වටපිටාව විදිහට models ප්‍රශ්නත් ඊට පස්සේ try කරන්න. ඒක නිසා මම මේ ඉල්ලීම කරනවා. ඒ වගේම තමයි channel එකත් එක්ක එකතු වෙන්න කියලා නැවතත් මතක් කරනවා. ඉතින් නැවතත් මේ වගේම වැදගත් ප්‍රශ්නයකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා ළමයි. සියලුම දෙනාට ආයුබෝවන්.